අපේ මහත්තයා කල්පනා ලෝකෙ ගිලිලා. මහත්තයා ඔයා මොනවද ඔච්චර කල්පනා කරන්නේ? නෝනේ මම මේ කල්පනා කළේ මේ ගමේම සල්ලිකාරය කවුද කියලා බලද්දි අපිනේ නෝනේ. ඔය ඇත්තමද ගුණතිලක? ඔව් මේ ගමේ ඉන්න මිනිසුන්ට අපේ සල්ලිකාරකම පෙන්වන්නත් එක්ක අපි හොඳ වාහනයක් ගමුද? විකාරද මහත්තයා ඔයාට පිස්සු නැතුව ගෙදරට වෙලා ඉන්න? නෑ මම අනිවාර්යෙන්ම කාර් ගන්නවා. ඔයාට ඕනේ නම් නිකන් ඉන්න. බම්බුව. ඕනේ එකක් කරගන්න එකයි ඇත්තේ. පිස්සු. A few moments later. නංගියේ කවුද ඇවිල්ලා තියන්නේ? මේ මම නංගියේ විමල අක්කා. විමල අක්කා එන්න ඇතුළට ඉඳ ගන්න අක්කේ. නේ හරි. ඉතින් මොකෝ අක්කේ මේ පැත්තේ. නංගියේ අපේ ගුණතිලකට නම් හොඳටම පිස්සු. ඒ මොකෝ අක්කේ? එයා කියනවා මේ ගමේම සල්ලිකාරයා එයාලු. එයාගේ සල්ලිකාරකම පෙන්වන්න එයා හොඳම වාහනයක් ගන්නවලු. ආනේ ඉතින් ගොඩක් හොඳයිනේ. වාහනයක් ගන්නවා කියන්නේ. නංගි නම් කියයි. ඒවල මූලික ගෙවීමත් ගොඩක් ගණන්. හොඳ වාහන කියන්නේ ඉතින් ෆිනෑන්ස් එකත් ගෙවන්න අපි ළඟ එහෙම සල්ලියක් නැනේ නංගි. ගුණතිලක හිතන් ඉන්නේ ලේසි පහසු වැඩ කියලා. ඒකත් ඇත්ත නේද? ඒකනේ. මේ නංගියේ මම යනවා. ගුණතිලක මොනවා කරනවද දන්නේත් නෑ. හරි අක්කේ. මම පස්සේ වෙලාවක එන්නම්කෝ නංගියේ. හරි අක්කේ. මොනවද මේ විමල නැන්ද කියන්නේ? චූටි නෑ පුතේ. ගුණතිලක මාමා අලුත්ම වාහනයක් ගන්නවලු. ඉතින් විමල නැන්ද කියන ඒව ගත්තාම පොඩි අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා කියලා. එහෙමද? හරි. මම යනවා එහෙනම්. බලමුකෝ කාර් එක කොච්චර දවස් තියේද කියලා. මට මොන හරි කරොත් ඉතින් මල්ලි ගාන හරි නේද? ඔව්. ඔයාට අරන් යන්න පුළුවන්. හරි මල්ලි එහෙනම් මල්ලි අපි යනවා. හරි අයියේ. අම්බෝ බං කකුල් දෙක නම් හෙන්නට රිදෙනවා බං. මේ හිච්චි බලපන් හිච්චි. ගුණතිලක මාමද කොහෙද එනවා? අටේ ඕමයි බං. මේ ගෙදරට වෙනකම පයින් යන්න බෑනේ බං. ඔන්න ඔය ගුණතිලක මාමගේ කාර් එකටවත් අත දාලා බලපන්. ඒක නම් ඇත්ත තමයි. බලමුකෝ අත දාලා. හෝ අපිවත් දාගෙන යන්නෝ. පයින් යන්න ගෙදර. අපි ආලව දාගෙන යන්න පිස්සු නෑ. අඩේ මයිකලයෝ අර බලන්නකෝ අපිට කරපු කැත වැඩේ ගුණතිලක මාමා. මේකනේ. දැන් ඉතින් පයින්ම තමයි යන්න වෙන්නේ හිච්චි. පයින්ම යංගෝ ගෙදර. මේ යන ගමන් ඔයාලට පොඩි දෙයක් කියන්නම්කෝ. ගුණතිලක මාමා මේ කරපු වැඩේට නම් මම ලේසියෙන් අතාරින්නේ. ඒක තමයි. බලමුකෝ මොන හරි කරන්න. හරි මේකයි මයිකලයෝ. පච ඕක හොඳයි හිච්චි. අපි කරලා බලමු. වාහනයක හෝන් එක සද්දයක් එන. අපේ ගුණතිලකවද දන්නේ ඇවිල්ලා තියෙන්නේ. ගිහිල්ලා බලන්න ඕනේ. ප්‍රයිස් නෝනේ. හානේ කොච්චර ලස්සන කාර් එකක්ද ගුණතිලක මේ ගුණතිලක මේ ගත්තා වගේ නෙමේ සල්ලි ගෙවන්න ගියාම. හරි මං ගෙවලා තියන්නේ ඔක්කොම. ඒක නම් කමන්නේ. ඔයා කාටවත් ණය නෑනේ නේ? ඔක්කොම කරලා දෙන්න. අපේ ෆිනෑන්ස් ගෙවන්න නේ. දැන් ඉතින් කාර් එකේ අද ඉඳන් රවුන්ඩ් ගහන්න තමයි තියෙන්නේ. ඔව්.
ආන්න හිච්චි බලපන්. ගුණතිලක මාමගේ කාර් එක තියෙනවා. ඔව් ඔව්. මොකද කරන්නේ අපි මේකට? ඉස්සෙල්ලාම අපි මේකෙන් බැහැලා ඉමුකෝ. හරි. හිච්චි මේ අපි ගලක් අරන්වත් ගහමුද වීදුරුවට? මාත් ඒක තමයි කල්පනා කරේ. ගහමු. මෙන්න හිච්චි බඩු තියෙනවා. මේ ගල් කැටෙන් අරන් ගහන්න වීදුරුවට. හොඳයි. වීදුරු එහෙකට නෙමේ දෙකකට හරි ගහනවා. අපිට කරපු කැත වැඩේට. ගුණතිලක මාමා හිතන්නේ හරි ලොකුයි කියලා කාර් එක ගත්තාම. දාකෝ. තවත් මොනවද හිච්චියෝ බල ඉන්නේ? ගහලා දාන්න. ඔව් ගහන්න තමයි යන්නේ මේ. ගුණතිලක මාමට යස වැඩි. වැඩේ හරිමයිකෝ. ෂේප් එකේ මෙතනින් කැපෙමු. යන් ගුණතිලක මාමටත් හොඳ වැඩි. මගේ කාර් එකවත් බලන්න ඕනේ මොකද වෙලා තියෙන්නේ කියලා. මම හිතන මුකුත් වෙලා නැතිව ඇති කියලා ඉතින්. ඒත් ඉතින් මොකටද බලන්න ඕනේ ගිහිල්ලා. ගුණතිලක නෑ නේද? සුවරගෙන්ම කාර් එක ළඟට ගිහිල්ලා ඇති. අනේ මන්ද. කාර් එක නම් ඉතින් යසතම තියෙනවා. මට පොඩ්ඩක් කාර් එකේ මූණ බලන්න ඕනේ. අඩේ මගේ කාර් එකේ වීදුරුව කුඩු වෙලා. අයියෝ කාර් එක ගෙනල්ලා දවස් දෙකක්වත් නෑ. අනේ අම්මපා මොකද යකෝ මගේ කාර් එකේ වීදුරුව කුඩු කරපු එක? නෝනේ මොකද ගුණතිලක බෙරියන් දෙන්නේ? බේරියන් දෙන්නද? කාර් ඉස්සරහටම ඇවිල්ලා බලන්නකෝ. බේරියන් දෙන්නේ මොකටද කියලා? ගුණතිලක මේ මොකද මේ කාර් එකේ වීදුරුවට වෙලා තියෙන්නේ? දැක්කා නේද බෙරියන් දෙන්නේ මොකටද කියලා? මෙතන ගහක් නම් තියෙනවා. ඒනවාට ඒකේ ගෙඩි නෑනේ. ගුණතිලක මේක නම් කාගේ හරි මගෝරි වැඩක් තමයි. ඔව්. බලන්න අපේ මහත්තයා මේ කාර් එක දවස් දෙකක්වත් නෑ. කාගේ හරි ඉරිසියාවට කරපු වැඩක් තමයි මේ. ඔව් මට තේරුණා. දැන් ඉතින් ඉන්ෂුරන්ස් එකට කතා කරන්න එපා. වීදුරුව හදන්න නම් බලමුකෝ. ඔක්කොමත් කරන්න නම් ඉතින් ගේ ඇතුළට යන්න එපා. මේ වැඩේ කරපු එක්කෙනාව නම් හොයන්නම ඕනේ ගුණතිලක. ඔව්. මෙන්න ගුණතිලක. ගලකුයි පොල්ලකුයි තියෙනවා මෙතන. ඌමයි. ගුණතිලක ඒ කියන්නේ කවුරු හරි ගහලා තියෙනවා. ඔව්. අපි බලමුකෝ කවුද මේ වැඩේ කරේ කියලා. අපි බලමුකෝ. මගේ කාර් එකට මෙහෙම කරපු එකාව මට හම්බුනොත් ඉතින් කොහොමද මම හොයාගන්නම්කො මේක. නංගියේ මම විමල අක්කා කතා කරන්නේ. විමල අක්කා එන්න ඇතුළට. නංගියේ මොකෝ මේ සාරියක් ඇඳගෙන? ඒකද මම මේ හිච්චිගේ පේරන්ට්ස් මීටින් එකට යනවා. මේ යාගේ වාර විභාගේ තිබ්බනේ. ඒක මිසක් මොකෝ කෙමුණ එකපාරට අමුතුනේ. අයියෝ අපේ ගුණතිලකගේ කාර් එකේ වීදුරුවක් උඩු වෙලානේ. කාර් එකේ වීදුරුවක් උඩු වෙලා? ඔව් නංගියේ. ඒක කාගේ හරි වැඩක් දැක්කේ? ඔව් එතන ගලකුයි පොල්ලකුයි තිබ්බා. අනේ මන්දා. ගහපු එකාව නම් කොහොම හරි හොයාගන්න ඕනේ අක්කේ. අපේ ගුණතිලකත් කී හිටියේ ඕක ගැන. කාර් එක දවස් දෙකක්වත් නෑ නේ අක්කේ ගෙනල්ලා. ඔව්වනේ මටත් ඒකයි තියෙන දුක. මම යනවා නංගී එහෙනම්. ආයෙ මම පස්සේ වෙලාවක එන්නම්කෝ කියන්නේ. හොඳමයි අක්කේ. චූටි. ඒක නෙමේ. මේ විමල නැන්ද මොනවද කියන්නේ? එයාලගේ කාර් එක කුඩු වෙලා ලුනේ. ඔව්. ඔයා නෙමෙයිනේ ඒක කරේ. අමත පිස්සුදානේ. මං ඕවල්ට යන්නේ. ඒක නිසා. මං මේක අහන්න ගත්තේ එහෙම. අනේ පව්.
ගුණතිලක මාමගේ කාර්යය කුඩු වෙලා. හූහූ. අඩේ මයිකලයා ගුණතිලක මාමට නම් යස වැඩේ නේ බං. ඔව්. දැන් කාර් එක දැකලා දැන් අඬ ඉන්න ඇති. ඔව් ඔව්. අඩේ මේ අඩේ අන්න ගුණතිලක මාමයි නම් මේ පැත්තට. අඩේ ඇත්තද බං? අඩේ උමයි. ගුණතිලක මාමේ මොකද මේ පැත්තේ? ඔව් ඔව් ඒකනේ. හිච්චි අර ළමයයිනේ. ඔයාලා මොකද මෙතනට වෙලා කරන්නේ? මොකුත් නෑ ගුණතිලක මාමේ. අයියෝ මේ ළමයි ටික මගේ කාර් එකේ කවුරු හරි වීදුරුවක් කුඩු කරලානේ. අයියෝ පව් වැඩේ නේද? ඒකනේ මටත් වෙන වැඩ තමයි ඉතින්. ඒකනේ ගුණතිලක මාමේ කියන්නේ කාර් එකක් ගත්තම ෂෝ දාන්න එපා කියලා කියන්නේ ඕක තමයි. ඒකනේ එදා අපිව ගෙදර යල්ලන්නේ කිව්වා. ඉතින් ගුණතිලක මාමා ෂෝ දැම්මනේ අපිට. ඒකින්ද තමයි අපි වීදුරුව කුඩු කරේ. අප්පට සිටි කටින් පැන්නනේ. හූටා මල මගුලයි. ඒක තමයි මේ එහෙනම්. මුන් දෙන්න තමයි කරලා දෙන්නේ නම් මේකනේ. අතටම මාට්ටු උනාද නං මොකද්ද යකෝ කළේ? අඩේ හිච්චියා වැරදිලා කටින් පෙන්නනේ බං. අයියෝ දැන් ඉතින් ගුණතිලක මාමගෙන් ඉන්න හම්බෙන්නේ අපිට. බුලා දෙන්නව අද හැම ගහනවා. මයිකලයෝ කන්න කලින් දුවමු. බුදුම්බෝ. හිච්චියෝ මාව දාලා යන්න එපා හොම ඉන්න. නසරානි කොල්ල දෙන්න. ඔහොම ඉන්නයි කිව්වේ.